Good morning guys. කොහොමද ඉතින් අපේ ටුවර් එක අපේ ඉන්දියන් ටුවර් එක ඉවරලා දවසකට පස්සේ අපි එක්ස්කර්ෂන් ටුවර් එකක් ආවා. ඒ කියන්නේ දවස් 3ක් තමයි අපිට යන්න තියෙන්නේ. ඒකෙත් කරන්න දෙයක් නැහැ. හම්බන්තොට ෂැන්ග්‍රීලා තමයි අපි ඉන්නේ. දැන් දවස් 3ක් නිකන් හින්දා බස් එක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ඉතුණා. මේ ඒ ගැන වලට පොඩ්ඩක් පෙන්නන්න. මේකේ මේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ සිස්ටම් එක වෙනස්. මේක වයිපර් හැන්ඩල් එක තියෙන වයිපර් ස්විච් එක තියෙන ඔක්කොම ලකුණු පැත්තේ. ඒ කියන්නේ අපි normally පාවිච්චි කරන වාහනේ තියෙන මේ වම් පැත්තේනේ. මේකේ තියෙන දකුණු පැත්තේ. ඒකල්ලා මේකේ රිටාර්ඩර් කියලා සිස්ටම් එකක් තියෙනවා. රිටාර්ඩර් එක කියන්නේ බ්‍රේක් සිස්ටම් එකක්. ඒ කියන්නේ මොකොත් එක්සෝස්ට් වගේ නෙමෙයි මේක සෙට් වෙලා තියෙන්නේ ඩිෆරන්ශල් එකට ඩ්‍රයිව් ශාෆ්ට් එකට ඒ දෙකටම මේ වන්න තමයි එක තියෙන්නේ. මම ගන්න පස්සේ වීඩියෝ එකක් මේ කියන්නේ ෆොටෝ එකක් දාන්න. මේක මේ ලෙවල් 4ක් තියෙනවා. මේක ඔපරේට් වෙන්න. ඒ කියන්නේ බ්‍රේක් ලෙවල් 4ක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රේක් නොගහ ඕන වංගුවක් අපිට මේ ස්ලෝ කරගන්න පුළුවන් මේ රිටාර්ඩර් සිස්ටම් එකේ. ආයි මේක වයිපර් ස්විච් එක මේ සෝරි සිග්නල් හෙඩ්ලයිට් ස්විච් එක මේ පැත්තේ තියෙන්නේ වම් පැත්තේ. ඒක පොඩ්ඩක් දෙපැත්තම අවරලා තියෙන්නේ. අනිත් ඒවා කිව්වොත් මේකේ තියෙන්නේ මේ යා බ්‍රේක් සිස්ටම් එක. අර අනිත් ඒවා වලගේ පැඩල් එක මේ උඩට එන්නේ මේක මේ ඉබිමට තමයි තියෙන්නේ. ක්ලච් එකත් ඇවිල්ලා මේ එයා ක්ලච් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන කියන්නේ සෙමි ඒක මම දන්න තරමින් තමයි මේක සෙමි හයිඩ්‍රොලික් එකක් තියෙන්නේ. මෙතනින් හයිඩ්‍රොලික් තමයි ඔපරේට් වෙන්නේ. මැදින් කොයි මම හිතන්නේ මාරු වෙනවා එයා සිස්ටම් එකට. ගාම ක්ලච් එක පාගලා උස්සනකොට සද්ද එනවා මේ පිටිපස්සෙන් එයා එක මේ බ්ලීඩ් වෙනවා. මේකේ මේ ස්විච් මේවා තියෙන්නේ ටීවී එකේ තියෙන ටීවී ඔපරේට් කරන ස්විච් එක. ෆෑන් නම ලයිට් ඔක්කොම ABS හීටර්ස් මේක ඇවිල්ලා වෝටර් ඩිස්පෙන්සර් එකේ මේ ඩෝර් එකේ ස්විච් එක උඩ හුඩ් ලයිට් මෙතන මේ ඩ්‍රයිවර් සීට් එකේ ගාව ලයිට් එක බැගේජ් ඒරියා එකේ ෆොග් ලයිට් රියර් ෆොග් ලයිට් ඒ ස්විච් ටික මෙතන. මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා CCTV තියෙනවා මේකේ. මේකේ දැනට ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ 4යි. මේකේ කැමරා 6ක් තියෙනවා. ඉස්සරහා කියන්නේ ඉස්සරහා මෙතන එකයි රිවර්ස් කැමරා එක දෙකටම ඔපරේට් වෙනවා මේක. ඒකයි මම පෙන්නන්න. මෙතන එකක් තියෙනවා. හයි පිටිපස්සේ එකක් තියෙනවා. පිටිපස්ස එකයි අන්ඩර් ලැගේජ් මේ ලැගේජ් කම්පාර්ට්මන්ට් එකයි රිවර්ස් එකයි ඔක්කොම 6යි. තව දෙයක් තමයි මේකේ මේ හැම සීට් එකකටම මේ චාර්ජින් පෝට්ස් තියෙනවා. C type එකයි USB type එක දෙකම තියෙනවා මේ හැම සීට් එකකම. සීට් 30 ගානටම ඒ ෆැසිලිටි එක තියෙනවා. මේක තමයි කූල් බොක්ස් එක. කූල් බොක්ස් එකේ මේ කූල් බොක්ස් එක සෙට් දෙකක්. එක පැත්තක් ෆ්‍රිජ් එක කියන්නේ කූල් බොක්ස් එක. මේ පැත්තේ වෝටර් ඩිස්පෙන්සර් එක. ඩිස්පෙන්සර් එකට අපි මම හිතන්නේ මේක ලීටර් 5 කෑන් එක තමයි දාන්න ඕනේ. 10 මේ 19කට දාන්න බැරි එකක් තියෙනවා මේකට ලොකු වැඩි වගේ. මේ හොට් ඇන්ඩ් කූල් දෙකම මේකෙන්ම ගන්න පුළුවන් මුකුත් කරන්න නැතුව අපිට. මේ සිස්ටම් එක කිව්වොත් මේ සිස්ටම් එක Android සිස්ටම් එකක් තියෙන මේකේ. කම්පැනියෙන්ම Android සිස්ටම් එකක් අපිට වෙලා තියෙන්නේ. මේක අපිට මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකක් කරලා තියෙන්නේ. මේකේ මේ සෙටප් එකයි ඔපරේට් කරන්න පුළුවන්. ගොඩක්ම මේ සෙටප් එක තමයි ඔපරේට් වෙන්නේ මේ මල්ටි ෆන්ක්ෂන් එකෙන්. මේක ඇවිල්ලා ඩිස්ප්ලේ එක කියන්නේ අපේ කන්ට්‍රෝල් සිස්ටම් එක. මේ ඩිස්ප්ලේ එක ඔපරේට් කරන්නේ මේකෙන්. ආයෙත් මේ පවර් මීටර්ස් තියෙනවා. මේක මේ මිරර් එක. අනිත් මිරර්ස් නේ මේ මේන් මිරර් එක මිරර්ස් දෙක තමයි අපිට
ඔපරේට් කරගන්න පුළුවන්. මේ සයිඩ් මිරර්ස් දෙක ඔයාලට දැකලා පුරුදු නම් මොකේද කියලා කියන්න බලන්න. හොඳටම දන්න බස් එක දන්න බ්‍රෑන්ඩ් එක සයිඩ් මිරර්ස් දෙක. ආයෙ ඔයාලට පේනවද බන්නේ AdBlue කියලා එකක් පෙන්නන්නේ. AdBlue ලෙවල් එක බලාගන්න මේ එතනින්. මේක AdBlue ටැංකිය ලීටර් 40ක්. ඔව්. ලීටර් 40ක් කියලා කිව්වේ. තාම අපි 40න් ෆුල් කරලා බැලුවේ නැහැ. ඕකෙන් වෙන්නේ මම එක ඔයාලා ටිකක් අර දැනගැනීමට මම කියලා දෙන්නම්. AdBlue වෙන්නේ මේකේ දැන් සාමාන්‍ය ඩීසල් වල මම හිතන්නේ සල්ෆර් එයාලා කිව්ව හැටියට සල්ෆර් රේට් එක වැඩි ඩීසල් වල. එතකොට ඩීසල් වල සල්ෆර් රේට් ඔය තියෙන අර මේ කාබන් මොනොක්සයිඩ් වගේ ඔය වගේ දේවල් කඩන්නේ මේකෙන්. ඒ කියන්නේ මේ AdBlue කියන්නේ මේ ලික්විඩ් එක. ඒ කියන්නේ මේ වතුර එකක් මේ ඒක තමයි ටැංකියට දාන්නේ. ඒක එක්සෝස් සිස්ටම් එකට සෙට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක්සෝස්ට් එකේ මේ තියෙන ඒකේ අර කාබන් අනම්මනම් සල්ෆර් තියෙන ප්‍රමාණය අනුව යා ඒක කැල්කියුලේට් කරලා ඒක මේ සෙන්ස් කරලා මේ ඒ ප්‍රමාණයට තමයි ඒක යා ස්ප්‍රේ කරන්නේ එක්සෝස් සිස්ටම් එකට. මම ඒක ගැන පස්සේ ඔයාලට මේ කොහෙද සෙට් වෙන්නේ කියලා ඔයාලට පෙන්නන්නම්. මේකින් වෙන්නේ කියන අහිතකර දේවල් තියෙන්නේ ඩීසල් වල එක්සෝස්ට් කියන්නේ මේ කම්බස්ට් වෙලා එක්සෝස්ට් වෙන ගෑස් එකේ අහිතකර දේවල් ඔක්කොම ඒ කියන්නේ අඩු කරන්නේ මේකෙන් ඔය ලික්විඩ් එකෙන්. ඒක තමයි AdBlue කියන්නේ. ගොඩක් කට්ටිය මේ AdBlue අයින් කරනවා. AdBlue අයින් කරන්න හොඳ නැහැ වාහනවල. එතකොට ඒ එන්ජින් එක සිස්ටම් එකට සාමාන්‍යයෙන් පොඩි ඉෆෙක්ට් එකක් එනවා ඒ පැත්තෙන්. ආයෙ බලන්න ගන්න මේකේ මේ මිරර් හීටර්ස් තියෙනවා. කියන්නේ මොකද මේ මිස්ට් එක වගේ බැඳුනාම මේකෙන් මේක ඔන් කරාම මේ හීට් කරලා ඒක අයින් කරනවා. ඒකත් ඔප්ෂන් එකක්. මේව නම් ඔය එන්ජින් idle ස්පීඩ් එන්ජින් ප්‍රී හීට් වගේ දේවල් මේ මේව නම් විදිහ මොකොත් කරන්න නැහැ. මේ දැනට ඉතින් බේසික් වාහනේ බේසික් ටික ඔච්චරයි. එතන උඩ ටීවී එක තියෙනවා. ඒක මම හරලා පෙන්නන්න. කොහොමද වැඩ කරන්නේ? ස්විච් එකෙන් තමයි ඔන් ඔෆ් කරන්නේ. මෙතන. දැන් ඉතින් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඔය ගෙනදලා දුන්නේ බස් එක ගැන. තාම මොන හරි තියෙනවා නම් මේ මං ඉස්සරහින් මිසරේ ඔයාලට වීඩියෝ එකකින් ගේන්නම්. හරියට හොඳ රිවිව් එකකින්. මේක තව දෙයක් තමයි මේකේ තියෙන මේ එමර්ජන්සි එක්සිට් හැම එක. මේක ඇද්දාම මේ සද්දයක් එනවා. ඒක කරලා මේ ග්ලාස් එකේ මෙතනට ගහන්න ඕනේ. මේ කොනට. මේ ගැවුවට හරියන්නේ නැහැ. මෙතන මේ කොනට ගැහුවොත් තමයි මුළු ග්ලාස් එකම ක්‍රැක් වෙන්නේ. ඒ වගේ ෂටර්ස් 4ක 5ක වගේ දිනනවා. මෙතන එමර්ජන්සි එක්සිට් එක, කියන්නේ වහලේ තියෙන එක. මේකෙම තියෙනවා එක්සෝස්ට් ෆෑන් එක. මේ කියන්නේ මේ එක්සිට් එකේම මෙතන ඇතුලේ පොඩි එක්සෝස්ට් ෆෑන් එකක් තියෙනවා. ඇතුලේ රස්නිය නම් මන ඔක්කොම ඉල්ට අදින්න. ඒ එකක්. ඔන්න එනම් බස් එකේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මේ දුන්නේ. තියෙන වෙලාවේ හැටියට. වෙන වෙලාවක මම සම්පූර්ණ මුළු බස් එක ගැනම හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක්, ඒ කියන්නේ තියෙන ඔප්ෂන් නම් මනම් ගැන මම ඔයාලට කියලා දෙන්නම්, පෙන්නන්නම්. දැනට මම මේ බස් එකේ තියෙන පොඩි බේසික් ටික තමයි පෙන්නුවේ. දන්න කට්ටියට නෙමෙයි නොදන්න කට්ටියට දැනගන්න, ඒ කියන්නේ බස් වලට ආස කට්ටියට දැනගන්න තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. දන්න කට්ටියත් ඉතින් බලුවට කමන්නේ නැහැ. ගොඩක් ඉතින් නොදන්න කට්ටිය ඉන්නෝනේ. ඒ කට්ටියට පොඩ්ඩක් සපෝට් එකක් හැටියට තමයි මම මේ දේවල් දාන්නේ. එහෙනම් අලුත් ටූර් එකකින් හම්බෙමු. එන හැමෝටම ජය වේවා.